ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් නිකුත් කරලා තියෙන ගුරු රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටමත් ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න. ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් ගුරු රැකියා පුරප්පාඩුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මුලින්ම මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් කරනවා ජොබ් ලොකේෂන් එක විදියට පානුදුර ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එක. ඒ වගේම නිවේදනයේ සඳහන් කරනවා මෙන්න මේ විෂයන් වලට තමයි පුරප්පාඩු පවතිනවා කියලා කියන්නේ. ප්‍රයිමරි සෙක්ෂන් එකේ ඇසිස්ටන්ට් ටීචර්ස්ලට පුරප්පාඩු පවතිනවා කියලා නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම ඊස්ටර්න් මියුසික්, වෙස්ටර්න් මියුසික්, කල්චරල් ඩාන්සින් යන විෂයන් වලට ටීචර්ස්ලා අවශ්‍යයි කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපේ ස්කූල් එකේ සිංහල සබ්ජෙක්ට් එකට ටීචර් කෙනෙක් ඕනේ කියලා සඳහන් කරනවා. ඒ වගේම බිස්නස් ස්ටඩීස් සබ්ජෙක්ට් එකටද ටීචර් කෙනෙක් ඕනේ කියලා නිවේදනයේ තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය පුරප්පාඩු ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ඔයා මේ ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ගුරු රැකියා පුරප්පාඩුවට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකම් මොනවද කියලා. ඉතින් නිවේදනයේ මුලින්ම සඳහන් කරනවා අදාළ ශාස්ත්‍රයේ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ වගේම නිවේදනයේ සඳහන් කරනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශිෂ්ට දැනුමක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. විශිෂ්ට sannivedanaya සහ අන්තර්පුද්ගල කුසලතාවයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් නිකුත් කරලා තියෙන ගුරු රැකියා පුරප්පාඩුවට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ තනතුරට අයදුම්පත් යොමු කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් ඔයාලගේ පෞද්ගලික විස්තර, අමතර සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තිමය සුදුසුකම් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදාගත්තු CV එක anuradha.hrm.lku@lyceum.lk කියන ඊමේල් එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් නිවේදනයේ ෆෝන් නම්බර්ස් දෙකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ නම්බර්ස් වලට කතා කරලා බලන්න. ඒ වගේම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ක්ලෝසින් ඩේට් එක විදියට 2026 මැයි 29. ඉතින් මැයි 29 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නිවේදනයේ සඳහන් කරනවා හැම අඟහරුවාදකම උදේ 8:00 ඉඳන් දවල් 3 වෙනකන් පානදුර ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඉන්ටර්විව් තියෙනවා කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් නිකුත් කරලා තියෙන ගුරු රැකියා පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.